අපේ ඉතිහාසය රජවරුන්ගෙන් පිරී තිබුණා. එහෙත් රජකම වෙනුවෙන් පුරුෂයන් 32ක් මරා දැමු. රජකම වෙනුවෙන් පුරුෂයන් 32ක් මරා දැමු රැජිනා ගෑන ඔබ අසා තිබීද? එයය කාමයට වහල් වූ කළු වැන්දපුව ලෙස නම් දැරූ අනුලා දේවිය. අද කතාව එය ගැන. අනුලා යනු වලගම්බා රජුගේ මල්ලි වූ චෝරනාග රජුගේ අගමැහැසියයි. ඇය අතිශයින් රූමත් වුවද ඇයගේ හදවතේ රජ කළේ එකම දෙයක්කි. ඒ කාමයයි. චෝරනාග රජුද කාමයත ලොල් වුවවෙක් විය. එහෙත් ඔහු ඇයට මති පුංචිකමක් විය. රාජකීය පහස ඇයට ප්‍රමාණවත් වූයේ නැත. මහාවංශය කියන්නේ ඇය තමා රාගය නිවා ගැනීමද තෝරාගත්තේ මාලිගාවේ කසල ශෝධකයක්ව. ඔහුගේ ශරීරයේ ජවය සහ පිරිපුන්න බවට ඇයව මත්තු වූවා. මෙම සම්බන්ධය රහසක් වූයේ නැහැ. අවසානයේ අනුලා ගත්තේ පිහිසුණු තීරණයක්. ඇය තම අනියම් පුරුෂයාලවා විස මිශ්‍ර මත්පැන් දී චෝරනාග රජුව මරා දැමුවා. රජු මිය ගිය පසු බලයට පත් වූයේ කුඩා තිස්ස රජුයි. ඔහු ද අනුලාගේ රූපයට වශී වී අනුලා තම බිසව කරගත්තා. නමුත් වසර 3ක් යන විට අනුලා යලිත් කම්මැලි වූවාය. මෙවර ඇගේ ඇස ගැටුනේ කඩවසම් දොරටුපාලක සිවයි. කුඩා තිස්ස රජුගේ ආහාරයට විස කලවම් කළ අනුලා සිවට රජකම පිරිනැමුවා. එහෙත් එය මාස 14යි. සිවද මරා දැමූ අනුලා ඊළඟට තෝරාගත්තේ වඩු කාර්මිකයෙක් වූ වටුක. ඔහුද මාස 14කට වඩා ජීවත් වූයේ නැහැ. ඉන්පසු දරකැටිති නම් දරාදින්නාද මාස 13කගේ පහස්ස ලබාගෙන මිය ගියා. අවසානයේ ඇය නීලිය නම් බමුණෙක් සමග මාස 6ක් ගත කළා. නීලියද මරා දැමූ අනුලා තවත් පුරුෂයන් 32 දෙනෙකුට මරු කැඳ වූ රැජිනක් බවට පත් වූවයි. 5 දෙනෙකු ඝාතනය කරා 32 දෙනෙකුට මරු කැඳ වූ බවට ඉතිහාසයේ සඳහන් වන අනුලා ලංකාවේ පළමු රාජ්‍ය පාලිකාව ලෙස වසර 6ක් තනිව රජ කළා. අය කාමභෝගී ජීවිතය හැර වෙන කිසිවක් ගැන සිතුවේ නැහැ. රට අරාජික වුණා. භාණ්ඩකාරය හිස් වුණා. අය බලය සිටියේ ඇගේ රාගය වෙනුවෙන් පමණයි. එහෙත් මෙම කල යුගය වැඩි කලක් පැවතුනේ නැහැ. වලගම්බා රජුගේ පුත්‍රයා වූ මහාචූලි මහාතිස්ස කුමරු ඇගේ දුෂ්ට පාලනය අවසන් කරන්නට යුද පෙරමුණට ආවා. අනුලා දේවියව අල්ලාගත් කුමරු ඇයට දඬුවම් දීමද තීරණය කළා. ඇය බලය වෙනුවෙන් පාවිච්චි කළ මාලිගාව තුලම ඇයව දැවගොනක දමා පණ පිටින් පුලුස්සා දමන්නට. ලංකාවේ පළමු රාජ්‍ය පාලිකාව ලෙස ඇයට ඉතිහාසයේ වීරවරියක් වීමට ඉඩ තිබුණා. එහෙත් රාගය සහ බල තණ්හාව නිසා ඇය ඉතිහාසයට එක් කළේ විශාල කළු පැල්ලමක්. ඇය රාජකීය ලේ පිපාසිතයෙකු ලෙස සදහටම සටහන් වුණා. මෙම කතාව ගැන ඔබේ අදහස කුමක්ද? ඔබ දන්නා තවත් අඳුරු ඉතිහාස කතා තිබේද? පහතින් කොමෙන්ට් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න.